මම මෙතනදී කතා කරන්නේ අද මේ කොටසේදී ඉන්ටර්ෆේස් එක ගැන මේකේ. හරිද? ඒතකොට ඔයාලට මේ view එකට එන්න පුළුවන්. අපි දැන් මේක හදුවාට පස්සේ තියෙන්නේ මෙන්න මෙහෙමනේ. ඔයාලට account එක හැදුවාට පස්සේ මේ view එකට එන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මේ D trade කියන එක තමයි අපි trade කරන්නේ. ඊට පස්සේ smart trade කියලා තියෙන මේක වෙන ඒ කියන්නේ අර trade ඔක්කොම තියෙන methods ටික D trade එකේ තියෙන්නේ ඉස්සර derive නෙමෙයි තිබුණේ binary. එතකොට binary.com කියනකොට තමයි මේ මෙන්න මේ interface එක තිබුණේ. දැන් එතකොට මේක තාම වැඩ අපිට මේ දෙකකින් ඕන එක trade කරන්න පුළුවන්. derive bot කියලා කියන්නේ ඔය බොට්ලා වල දන්නව රන් කරන්න පුළුවන්. ඒක අපිට පොඩි ෆයිල් එකක් හම්බුනේ ෆයිල් එක දාලා අපිට රන් කරන්න පුළුවන්. හරිද? ඒකට මම මේකේ කතා කරන මේ තුන ගැන මම MT5 ඒවා ගැන කතා කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මේ ඉන්ටර්ෆේස් තුන ගැන කතා කරන්න. රයිට්. ඒකට මේකෙදි මම මේ derive trade කියන එක ඕපන් කරගන්නවා. ඒතර ඔයාලට පුළුවන් මේකේ මෙතන මාකට්ස් ටික තියෙනවා. හරිද? volatility 10 1s index එක volatility 10 index එක 25 1s මේ විදිහට මේ market තියෙනවා. ඒතර අපි trade කරන්නේ ගොඩක්ම මේ volatility market වල තමයි. right ඊට පස්සේ පහළ ගිය පස්සේ cash boom indices ඊට පස්සේ මේ අනිත් markets තියෙනවා. හරිද? forex market ටික ඒ ටික තියෙනවා. right එතකොට මම මේක ගන්නවා 100 index එක මම තියන්නම් default එක. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ මෙතනින් ගිහිල්ලා අපිට පුළුවන් මේක ටික් ඒ කියන්නේ ටික් ට්‍රේඩින් ඉන්ටර්ෆේස් එක. මේ යන්නේ මේ ටික් ට්‍රේඩින් ඉන්ටර්ෆේස් එක. ඒ කියන්නේ තප්පරෙන් තප්පරේ මේ මාකට් එකේ වෙනස් වීම තමයි මේ පෙන්වන්නේ. ඔයාලට මේක අඩු වැඩි කරගන්න පුළුවන් මේ ඔයාගේ mouse එකේ scroll ඒ කියන්නේ මේ අර රවුමත් තියෙන එක කරකවලා ඒක අඩු වැඩි කරගන්න පුළුවන්. හරිද? එතකොට මේකෙන් ඔයාලට 1 minute candle chart එක ගන්න පුළුවන් මේක ක්ලික් කරලා. ඊට පස්සේ මෙන්න මේ candle කියන දාගත්තට පස්සේ ඔයාලට 1 minute chart එක ගන්න පුළුවන්. 1 minute chart එක කියලා කියන්නේ මේකට හේතුව තමයි මේ එක candle එකක් හැදෙන්න මිනිත්තුක කාලයක් යනවා. හරිද? අපිට ඒක දාගන්න පුළුවන් මෙන්න මෙතන settings ගිහිල්ලා display remaining time for each interval කියන මෙන්න මේක හරියට දාගත්තට පස්සේ මෙතන පෙන්නනවා මේ candle එක හැදෙන time එක. ඊට පස්සේ අපිට පුළුවන් මේක මම ඔයාලට පේන මේ කර්සර් එක යනකොට මේ ඩීටේල්ස් වගේක් පෙන්නන මේ මාකට් මේ ඉන්ටර්ෆේස් එකේ chart එකේ මම මේක අයින් කරගන්න ඕන මෙතනින්. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක මිනිත්තු ගන්න වැඩි කරගන්න. 5 minutes දාගත්තොත් එහෙම මේක මේ එක කැන්ඩල් එකක් හැදෙන්න 5 minutes යනවා. හරිද? 5 minutes කියලා කියන්නේ මෙතන දැන් ඔයා බලන්න මෙන්න මෙතන red candle එකක් හැදෙන්නේ මම මේක 1 minute දාගත්තට පස්සේ ඔයාලට red candle මේ දැන්ට 3ක් පෙන්නනවා. හරිද? ඒ කියන්නේ අර තනි 5 minute red candle එක තමයි මෙතන පෙන්වන්නේ. හරිද? මෙතන පෙන්වන්නේ මේ එක candle එකක් 5 minute වල ගත්තොත් එහෙම. ඊට පස්සේ 10 minute ගත්තොත් ඒත් ඒ වගේ. හරිද? මේ red එකක් හැදෙන්නේ. ඒතර මේ සමස්ත මේ එකක් ගත්තොත් එහෙම මෙතන අර 1 minute candle වගේ 10 ගුණයක්. මේක හැදෙන්න විනාඩි 10ක් යනවා. ඒ වගේ අපිට පුළුවන් මේකේ market 1 hour 1 hour දාගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් market එක දැන් මේක ඇත්තට ඩවුන් එකකට හැරෙන්නේ. හරිද? එතකොට බලා ගන්න පුළුවන් මාකට් එකේ කැන්ඩල් වල හැසිරීම. ඔයා එක බලන්න එක කැන්ඩල් එකක්. ඒතර මේ කැන්ඩල් එකක් කියලා කියන්නේ ඒතර කැන්ඩල්ස් විනාඩි කැන්ඩල් 60ක්. පැය එකනේ. ඒතර විනාඩි කැන්ඩල් 60ක්. දැන් මෙතන මේක හැදෙන්න පැයක් යන තව 4.5 දෙකක් තියෙන ටයිම් එක. ඒ කියන්නේ මේක ඉවර වෙන්න මිනිත්තු 4කින් මේ කැන්ඩල් එක ඉවරලා අලුත් එකක් හැදෙනවා. හරිද? ඒතර මෙතනින් ඔයාලට මාරු කරගන්න පුළුවන් මේ මාකට්ස් ඒ විදිහට. right ඊට පස්සේ මෙතනින් ඔයාලට ගියාට පස්සේ ඉන්ඩිකේටර්ස් බලා ගන්න පුළුවන්. මෙතනින් ඉන්ඩිකේටර්ස් බලා ගන්න පුළුවන්. දැන් අපි ගොඩක්ම යූස් කරන්නේ RSI එක දාගත්තොත් එහෙම මේ. ඒ කියන්නේ මාකට් එකේ හැසිරීම. මම මේක දාගන්න 1 minute එකට මාකට් එකේ හැසිරීම මේකෙන් බලා ගන්න පුළුවන්. right එතන මෙතන දාගන්න පුළුවන් අපිට කැන්ඩල් ටික. sorry මේ ඉන්ඩිකේටර්ස් ටික. මෙතන මේ එක ඉන්ඩිකේටර්ස් තියෙනවා අපිට ඒක බලලා දාගන්න පුළුවන්. MACD මේ right මේවා දාගන්න. ඊට පස්සේ මේ වගේ අපිට වෙනස්කම් කරගන්න ඕන මෙතන settings වලින් වෙනස්කම් කරගන්න පුළුවන් මේ period එක කොච්චරද ඒ වෙනස් කරගන්න පුළුවන්. ඒක මොකක් හරි මොනක් හරි ස්ට්‍රැටජි එකක් තියෙනවා නම් ඒ ස්ට්‍රැටජි එකේ කියලා තියෙන විදිහට
ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ වෙනස් කරගන්න. හරිද? හරි. එතකොට මේ වගේ තමයි අපි ට්‍රේඩ් ගන්න. මේවා දිහා බලලා තමයි ට්‍රේඩ් ගන්න. එතකොට මේ දැන් මෙන්න මෙතන මේ ඩවුන් එකකට හැරිලා තියෙනවා. හරිද? මෙන්න මෙතන ට්‍රේඩ් එකක් දැම්ම නම් ඔයාලට ඒක මේ එන්න මේ කෙලින් ගත්තොත් එහෙම දැන් මේ කෙලින් ගත්තොත් එහෙම මේ කෙලින් ගත්තොත් මෙතනින් ඩවුන් එකකට හැරිලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ලයින් දෙක කැපෙනකොට මේක ඩවුන් එකකට හැරිලා තියෙනවා. ඒතර අන්න ඒ වගේ අපිට ට්‍රේඩ් ගන්න එක එක ස්ට්‍රැටජිස් තියෙනවා. එතකොට මේ ඉන්ඩිකේටර්ස් මේ විදිහට දාගෙන වල ඩිලීට් කරගන්න පුළුවන් මෙතනින් එක එක අවශ්‍ය නැත්තම් තවන්න මේ විදිහට ඉන්ඩිකේටර්ස් දාගෙන ඉන්ඩිකේටර්ස් පොඩ ගහ ගන්න අපි ඉන්ඩිකේටර්ස් 3-4ක් දාගන්න එක දාගෙන මේ ඊ ස්ට්‍රැටජි එකේ කියලා තියෙන විදිහට ඉන්ඩිකේටර්ස් දාගන්නවා. හරිද? මේ බොලිංග බෑන්ඩ් එක. එතකොට මේකේ දැන් ඔයාලට පේනවා මේ බොලිංග බෑන්ඩ් එකේ මේ මෙතන පල්ල ලයින් එක ටච් කරනකොට ඉහෙල්ල ගිහලා තියෙනවා. ඉහෙල් ලයින් ටච් කරනකොට පල්ලට ගිහලා තියෙනවා. එතකොට මේවා දිහා බලලා අපිට ට්‍රේඩ් ගන්න පුළුවන්. හරිද? දැන් මෙතනින් මේ පල්ල ටච් කරනකොට අප් එකක් දැම්මොත් මේක වින් කරනවා. මෙතන ඩවුන් එකක් දැම්මා නම් එහෙම එයාක යම්මාට විතර දැන් මේක ඩවුන් එකක් ගන්න බෑ. මේවා ගන්න තව විදි තියෙනවා. ඒවා මෙතන කතා කරන්න දුර කියන්නේ ලොකු වැඩි කතා කරන්න වල තමයි දැන් අලුත් අයට මම මේක ફોකස් කරලා මේක දෙන්නේ. එතකොට මේක දුර වැඩි කතා කරන්න. එතකොට ලොකු වැඩි මෙතනින් ගත් දැම්මොත් ඒක අපයක් කරනවා. ඒතර ඔයාලා ට්‍රේඩ් ගන්න ඒකේ ක්‍රම තියෙනවා. මම ඉන්ටර්ෆේස් එක ගැන කතා කරද්දී මම පොඩ්ඩක් ඔයාලට අයිඩියා එකක් දුන්නා. ඒතර ඊට පස්සේ මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී තව තියෙන ඉන්ඩිකේටර්ස් මේ විදිහට කැමති එකක් දාලා ඔයාලට ස්ට්‍රැටජි එක හදා ගන්න පුළුවන්. හරිද? මෙතනින් අපිට ඇක්ටිව් තියෙනවා ක්ලියර් කරගන්න පුළුවන් එක වෙලාවට. මෙන්න මෙතනදී ටෙම්ප්ලේට්ස් ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි අපිට ඒ කියන්නේ කාගේ හරි ඇනලයිස් කරපු එකක් හරි ඒ වගේ නැත්තම් ඉන්ඩිකේටර්ස් එක මොකක් හරි ඔයා සේව් කරලා තිබු ටෙම්ප්ලේට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. හරිද? මොකක් හරි ඔයා හදලා තිබු chart එකක් මෙහෙම හිතන්නකෝ. ඔයා හදලා මොකක් හරි chart එක ඇනලයිස් කරලා තිබුණා ඉන්ඩිකේටර්ස් ටිකක් දාලා ඒ ටික ඔයාලට සේව් කරලා එතන තියාගන්න පුළුවන් ටෙම්ප්ලේට් එකක් විදියට. මෙතන drawings කියලා කියන්නේ ඔයාලට අඳින්න පුළුවන් මේකෙදි support and resistance ඇඳ ගන්න පුළුවන්. හරිද? ඒ වගේ ඒවා අර trend line ඇඳ ගන්න tools ටික තමයි මෙතන තියෙන්නේ. හරි? මේ වගේ ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට මාකට් එකේ හැසිරීම අපිට බලා ගන්න කොහොමද දැන් මේක අප් ට්‍රෙන්ඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකද කියලා බලා ගන්න පුළුවන් මේ විදිහට මේ හරිද මේ විදිහට ට්‍රෙන්ඩ් එක යන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන් මේ වගේ chart එකක් ඇදලා right දැන් මේක ඔයාලට පේනවා මෙහෙම යන්නේ මෙහෙම ගිහිල්ලා ආය උඩට යනවා. ඒතර මෙතෙන් ට්‍රේඩ් එක දැම්ම නම් ඩවුන් එකක් දැන් මේක අප් ඒතර මේක ඩවුන් එකක් දාන්න බැරිද මොකද අප් ට්‍රෙන්ඩ් එක කරන තියෙන අප් ට්‍රෙන්ඩ් එක නම් අප් ට්‍රේඩ්ස් විතරයි අපි ගන්න ඕන. හරිද? මම මේවා නිකන් ඔයාලා දැනුමට කියන්නේ මේ ඉන්ටර්ෆේස් එක ගැන කියනකොට. හරිද? ඒතර මෙතනින් ඔයාලට මේ වගේ ටූල්ස් දාගන්න පුළුවන්. මේ ටූල්ස් අරගෙන ඔයාලට මේක ඇනලයිස් කරගන්න උදව් වෙනවා. ඒතර ඒ ටික තමයි මේක තේරුමක් නැහැ. ඒක අවශ්‍ය නැහැ ඔයාලට. ඒතර ඔයාගේ ඉන්ටර්ෆේස් එකේ ඇනලයිසින් පාර්ට් එකට අවශ්‍ය කරන දේවල් ටික මෙතන තියෙනවා. මාකට් ටික මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට පුළුවන් විශේෂම දේ තමයි මෙන්න මෙතන තියෙනවා අපිට මේක account එක type එක මාරු කරන්න. ඒ කියන්නේ demo ද real ද කියන එක. හරිද? අපි හැම වෙලාවෙම demo එකේ මොකක් හරි ඔයා අලුත් strategy එකක් හරි හොයාගත්තා නම් නැත්නම් ඔයා try කරනවා නම් demo එකේ තමයි ඔය කරලා බලන්නේ. හරිද? demo account එක කියන්නේ ඔයාලට පුරුදු වෙන්න තියෙන account එක. ඒතර මේකෙදි මම $10,000ක් ඔයාලට free දෙනවා. හරිද? $10,000ක් බොරු සල්ලි. ඒතර ඒක withdraw කරන්න බෑ. හරිද? ඒ withdraw කරන්න බෑ. ඒ ටික ඔයාලට practice වෙන තමයි දීලා තියෙන්නේ. ඒතර ඔයාලට මේක කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. right? ඒතර මෙතනින් මාරු වෙන්න පුළුවන් real demo. දැන් ඔය මේ ගොඩක් අය real demo එක අඳුනා ගන්න දැන් කියන ඔන්න real එකේ දැම්මොත් එහෙම අපිට අඳුනා ගන්න පුළුවන් ඒකේ ID එක මේක real එකකින් දාපු trade එකක්ද නැත්නම් demo එකේ දාපු trade එකක්ද කියන එක. real එකේ trade දෙකේ එන number එක වෙනස්, demo එකේ number එක වෙනස්. මේ කියන්නේ transaction ID එක වෙනස්. හරිද? ඒක අඳුනා ගන්න පුළුවන්.
එතකොට අපිට මෙතනින් බලන්න පුළුවන් මේ ට්‍රේඩ් කරන ටයිප් ටික. හරිද? එතකොට මේකෙදි ගොඩක්ම මෙන්න මේවන අලුතෙන් ආපුවා. මේ කෝල් පුට් එක කලින් තිබුණා. ගොඩක්ම යූස් කරන්නේ මම නම් මෙන්න මේ රයිස් higher lower රයිස් fall higher lower touch no touch මෙන්න මේ ටික තමයි. ඒතර ඒ ටික ගැන තමයි කතා කරන්නේ. රයිස් fall එකේදී අපිට පුළුවන් මෙතනදී රයිස් fall දාගෙන ඒ කියන්නේ ඉහළ හෝ පහළ. හරිද? ට්‍රේඩ් එකක් අප් ට්‍රේඩ් එකක්ද ඩවුන් ට්‍රේඩ් එකක්ද ගන්න ඕන. හරිද? එතකොට මේකෙදී අපි මේ රයිස් fall මෙතඩ් එකේදී අපිට පුළුවන් මේක දාන්න මිනිත්තු වලට දානවා නම් මිනිත්තු කොච්චරකටද දාන්නේ. හරිද? මිනිත්තු 2කට 3කට පැයකටද එහෙම අපිට වෙනස් කරගන්න පුළුවන්. හරිද? ඒතර ස්ටේක් එක මෙතන කීයක්ද කියන එක. ස්ටේක් එක එතන $10ක් දාන්න. එතකොට අපිට මාකට් එක ඇනලයිස් කරලා බලලා ඔයා හිතන්න දැන් ඔන්න මට ඩවුන් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මම ඩවුන් කියලා දානවා. හරිද? ෆෝල් කියලා දානවා. එතකොට මෙන්න මෙතන කැල් වෙනවා විනාඩි 2ක් යනකම්. එතකොට මේකෙදි මේ විනාඩි 2 ටික අඩු වෙනවා. එතකොට මේකෙදි අපිට මේක ප්‍රොෆිට් එකක්ද ලොස් එකක්ද කියලා දැන් මෙතන මේ තාම ලොස් යන්නේ. හරිද? මේක විනාඩි 2ක් ඇතුළත එන්න දැන් 100ක් ෂුවර් ට්‍රේඩ් එක යනවා. අපි විනාඩි 2 ඉවරනකම් තියෙනවා. දැන් මේක ඩවුන් ට්‍රෙන්ඩ් එක දැනෙත් එක තියෙන්නේ. ඒතර මේක 90%ක්ම පල්ලෙහාට යන්න chance එක තියෙනවා. හරිද? එතකොට මේකේ බැලලා හිතන්න ඔයා හිතනවා මේක ෂුවර් නෑ කියලා. ඔයාට මෙන්න මෙතනින් සෙල් කරන්න පුළුවන් මේක. ඒතර ඔයාට මෙන්න මේ ගාන හම්බ වෙනවා. දැන් මෙන්න 1.29 ප්‍රොෆිට් වුණා. හරිද? 1.29 කියන සාමාන්‍ය රුපියල් 350ක් විතරනේ. ඒතර ඒකට ප්‍රොෆිට් වුණා. එතකොට මේක හැම වෙලාවෙම කරන්න යනවා මේක මේ සමහරවල්ලාට එයාලා දෙන්නේ නැහැ. ඒක ඒ කියන්නේ මේ මාකට් එක බලන්න එකපාරට සමහරට ප්‍රයිස් එක චේන්ජ් වෙනකොට දෙන්නේ නැහැ. කොන්ට්‍රැක්ට් දෙක තුනක් එහෙම දෙනවා. ඊට පස්සේ එක දිගට කරන ඊට පස්සේ ඒක පොඩ්ඩක් අපි කීප වතාවක් ඒක ක්ලික් කරන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. හරිද? ඒතර හැම වෙලාවෙම 100ට අඩුම තරමේ 90ක්වත් ෂුවර් නම් විතර ට්‍රේඩ් එක දාන්න. එහෙම නැත්නම් ට්‍රේඩ් දාන්න යනකොට ඔයාලට මේක අයින් වෙන්න පුළුවන් ඉතින්. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මේක මිනිත්තු 2 3 ඕන තරම් දාන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ මිනිත්තු වලම අනිත් ට්‍රේඩ් ටයිප් එක තමයි ට්‍රික් ට්‍රේඩින්. හරිද? ට්‍රික් ට්‍රේඩින් වලදී අපිට මාකට් එක මේක වෙනස් කරගන්න පුළුවන්. හරිද? එතකොට මෙතනදී අපිට ටික් කීයකින් දැන් මම $10 දාලා දැන් මේක ඔන්න ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. මම මේක මෙතන මිනිත්තු තප්පර 1කින්ද 2කින්ද 3කින්ද 4කින්ද 5කින්ද කියලා අපිට දාන්න පුළුවන්. තව වෙන වැඩි කරලා දාන්න පුළුවන්. මම ඩවුන් ට්‍රේඩ් එකක් දානවා. ඒතකොට මිනිත්තු තප්පර 5කින් මේක බලමු මොකද වෙන්නේ කියලා. අන්න ඒක වින් කරා. හරි ඒක $10ක් 9.5 ප්‍රොෆිට් වුණා. ඒ කියන්නේ දැන් මෙතන මම ට්‍රේඩ් එක ගත්තේ මම දැන් මේ ෆෝල් එකක් කියන්නේ ඩවුන් මාකටේ ඩවුන් වෙනවා කියලා. ඒතර මෙතනදී දාපු ට්‍රේඩ් එක ඩවුන් ගියපු නිසා මට මම $9.5 විතර වින් කරා. ඒතර මේ රයිස් ෆෝල් එකේ තියෙන විශේෂත්වය තමයි මෙයාලා අපි දාපු ගාන වගේම 99.53ක්ම අපිට ගෙවනවා. ඒ කියන්නේ $10ක් දැම්මොත් ඒකේ 100%ම නම් අඩු ගානක් පොඩි ගානක් තියෙන්නේ. $10ක් දැම්මොත් 9.53 $100ක් දැම්මොත් අපිට හම්බ වෙනවා 95.27ක් ප්‍රොෆිට් එක හම්බ වෙනවා. හරිද? ඒතර මාකට් එක යන දිහා බලලා හරියට ට්‍රේඩ් එක දාගත්තා නම් ඉතින් මේකෙන් අපිට ජක් කරන්න පුළුවන්. දැන් ඔන්න බලන්න මම මේ දැන් මේක පල්ලෙහාට යන්නේ. හරිද? ඒතර ඒකත් වින් කරා. හරිද? එතකොට මේ දැන් මම මේක දැන් මේකේ මාකට් එක දැන් මේක 90%ම ඩවුන් එකකට තියෙන්නේ. ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යනවා. ඔයාලට පේනවා මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යන්නේ. ඒතර අපිට බය නැතුව ට්‍රේඩ් ගන්න පුළුවන් ඩවුන් එක. ඒතර මේක ගන්න විදි තියෙනවා. දැන් මම මේක ගත්තේ මෙන්න මෙතනින්. හරිද? මෙන්න මෙතනින් ගත්ත හේතුව තමයි මම දන්නවා දැන් මේක පල්ලෙහාට ගිය නිසා ආයෙත් මේක පල්ලෙහාට යන්න chance එකක් තියෙනවා. ඒක ඒ අත්දැකීම් එක්ක. හරිද? මම ඉන්ටර්ෆේස් එක ගැන කතා කරනකොට දැන් ට්‍රේඩින් ගැන කියලා දෙවෙනවා. හරිද? ඔයා එතකොට ටූ මච් හිතන්න එපා. රයිස් ෆෝල් මෙතඩ් එකේදී. එතකොට දැන් ඔය මේ මොකද්ද මේ දැන් අර ඇනලයිස් එකක් පාවිච්චි කරන්නේ. මම මේ ඇනලයිසර් ප්‍රොමෝට් කරන්නේ. මම ඒකෙදි උදාහරණයක් ඔයාලට කියන්නේ.
මෙතනදී වෙන්නේ දැන් මේකෙදි දැන් ඔයාලට අයිඩියා එකක් නැත්තම් අරකින් රයිස් හරි ෆෝල් හරි කියලා දෙනවා. ඔයාලට ෆෝල් එක දැම්මට පස්සේ ඒක යනවා. ඩවුන් හෝ අපි දාව පැත්තට යනවා. හරිද? එතකොට ඔයාලට මේක අර මිනිත්තු මේක බලලා කරනවා නම් ඔයාලට පුළුවන් මෙතන ගිහිල්ලා මේ විදිහට වෙනස් කරගෙන මේකෙන් ටික් ට්‍රේඩින් මේකත් කරන්න පුළුවන්. දැන් මේකේ රෙඩ් කැන්ඩල් එකක් හදනවා නම් දැන් ටිකක් මේක උඩින් හැදුනේ. ඒතර මේක අප් එකට වගේ මේ කැන්ඩල් එක හැදෙන්නේ. අපි බලමු. ඒතර මම කිව්වේ අර මේ ඇනලයිස් එකෙන් දෙන්නේ මෙන්න මේ වගේ සිග්නල් එකක්. ඒ කියන්නේ ඒක ඉහළටද පහළටද යන්නේ කියන එක. අපි දානවනේ මෙන්න මේ අවස්ථාවේ දැන් අපිට අලුත් එක්කෙනා නම් තේරෙන්නේ නැහැ නේ කොහටද දාන්න ඕනේ කියලා. ඒතකොට ඇනලයිස් එක බලාගෙන දැම්මොත් එහෙම ඔයාලට පුළුවන් මේක පල්ලෙහාටද ඉහළටද යන්නද කියලා බලා ගන්න. ඒ කියන්නේ එයා සිග්නල් එක දෙනවනේ ඇනලයිස් කරලා. හරිද? එතකොට ඊළඟ එක තමයි රයිස් ෆෝල් එක අපි කතා කරා. එතකොට රයිස් ෆෝල් එකේ මතක තියාගන්න එකම දේ තමයි මේකේ 100%ක් අපිට අපි 100ක් දැම්මොත් ඒකේ 95ක් අපිට ප්‍රොෆිට් එක හම්බ වෙනවා. මේක ලොස් එක ගියොත් 100ම ලොස්ට් වෙනවා. හරිද? මේ බයිනරි ඩිරයිව් වල තියෙන විශේෂත්වය තමයි මෙතන අපේ තියෙන බැලන්ස් එකෙන් අපි පොඩි ගාණක් දාලා අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. හරිද? එතකොට මේ ඔක්කොම එකයි මෙතනදී අපිට බලන්න පුළුවන්. තව ඕන සෙකන්ඩ්ස් දාන්න පුළුවන්, මිනිත්තු දාන්න පුළුවන්, හවර්ස්, ඩේලි වගේ මේ විදිහට මේ ඩියුරේෂන් එක වෙනස් කරගන්න පුළුවන්. රයිට්? ඒක බලන්න. මෙතන ස්ටේක් එක දාන්නේ ඒ amount එක. මෙතන රයිස් මෙතන මාකට් එක හැම වෙලාවෙම ඉහළ පැත්තට, මෙතන පහළ පැත්තට මේ ඊතර දාලා තියෙන්නේ. හරිද? ඒක rise and fall. හරිද? අපි මිනිත් ට්‍රේඩින් කරනවා නම් rise and fall තමයි යූස් කරන්නේ. දිග ඒ කියන්නේ සාමාන්‍ය long term මිනිත්තු 5 6 10 මේ 1 hour ඒ වගේ ට්‍රේඩ් කරද්දී rise fall යූස් කරන්නේ. right? ඊළඟ තමයි මේ higher low කියන එක. හරිද? higher low කියන එකේදී වෙන්නේ අපිට පුළුවන් මේකෙදි බැරියර් එකක් නැත්තම් බාධාවක් නැත්තම් යම්කිසි මට්ටමක මට්ටමක් තියෙන මේ මට්ටමින් ඉහළට හෝ පහළට අපි යනවා කියලා ට්‍රේඩ් එක දානවා. ඒතර ඒ මත අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. right? ඒතර මේකෙදි ටික්ස් තියෙනවා. මේක වුණ අපිට මිනිස්සු වල මාරු කරගන්න පුළුවන්. අපි ටික්ස් මේක හැම වෙලාවෙම ටික්ස් නම් ටික්ස් පහක් අපි අවම දාන්න ඕන. හරිද? මෙතන බැරි එක මම 9ක් තියන්න. එතකොට බැරි එක වැඩි වෙන්න ඔයාලට පේනවා අපිට ගෙවන ගාන අඩු වෙනවා. දැන් මෙතන මම හිතන්නේ මම එක දැම්මා කියලා. හරිද? ඒතර 100 මෙතන pay out එක 114යි. මෙතන sorry 214ක් වුණා. මෙතන 179ක් වුණා. හරිද? මම පොඩ්ඩක් බැරි එක වැඩි කරනවා. වැඩි කරාම මෙතන අඩු වෙනවා ගාන මේ. ගාන අඩු වෙනවා. හරිද? මේ 6 එකේ වැඩි වෙනවා. ඒ කියන්නේ හේතුව තමයි දැන් මේක මම දාලා තියෙන ප්‍රශ්නේ. එතකොට 6 කියලා කියන්නේ 6 දැම්මොත් එහෙම මේ වගේ ලොකු බැරි එකක් පහු කරන යෑමේ සම්භාවිතාව ඉතරම මේ අඩුයි. හරිද? මේක දාලා බලන්න. මෙතනින් ඉහළට යෑමේ සම්භාවිතාව ඇත්තටම ගොඩාක්ම අඩුයි. ඒතකොට ඒ නිසා තමයි මේක මේ දීලා තියෙන්නේ ලොකු ප්‍රොෆිට් ගේන් එකක්. දැන් මෙතන $16යි කියවන්නේ. හරිද? දැන් මේක ලෝවනේ. ලෝ එකක් දැම්මම පස්සේ මේක බලමු. මේ කියන්නේ අපි හැම වෙලාවෙම මෙතන මේ කියන්නේ මෙන්න මේ බාධකයෙන් පල්ලෙහාට යනවා කියලා ට්‍රේඩ් දාන. ඒතර මේක 90%ක්ම වින් කරනවා. හරිද? ඒ කියන්නේ ප්ලස් බාධකයේ ප්ලස්නේ. හරිද? කියන්නේ ඉහළ මෙතන තියෙන ප්ලස් එක. එතකොට අපි දාන ට්‍රේඩ් එක මෙතනින් පල්ලෙහාට යනවා කියලා. ඒතර ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන වෙලාවක ප්ලස් එකක් පහු කරලා යන්නේ නැතුව අපි කියනවා ඩවුන් එකක් වෙන්නේ කියලා. ඒතකොට ඒක වෙන්න පුළුවන් සම්භාවිතය වැඩිනේ. ඒතර ඒක කියන ප්‍රොෆිට් එක අඩුයි. නමුත් ඒක රිස්ක් එක අඩුයි. හරිද? රිස්ක් එක අඩුයි ප්‍රොෆිට් එක රිස්ක් එක වැඩි නම් ප්‍රොෆිට් එක වැඩි. හරිද? දැන් මේක අපිට පුළුවන් මයිනස් දාගෙන මයිනස් දැම්මොත් මම කියපු කතාවේ අනිත් පැත්ත වෙන්නේ. right? මයිනස් දැම්මොත් ඔය කියපු කතාවේ අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් ඔයාලා දැක්කද මෙන්න මේක 0.9 පල්ලෙහාට ආවා. දැන් මම මේකේ ලෝ එකක් දැම්මොත් එහෙම මෙන්න මේ මයිනස් 0.9 කියන එක පහු කරලා යන්න එපා. ඒක වීමේ සම්භාවිතය අඩුයිනේ. එහෙම වෙන්න ඒ කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තිබ්බත් එහෙම වෙන්න පුළුවන් සම්භාවිතය කියන්නේ අඩුයි. එහෙම වෙන්න පුළුවන් නමුත් ටිකක් අඩුයි. ඒකෝර මම මේක දැම්මොත් එහෙම ගොඩක් කරාට ලොස් එකක් යන්නේ. හරිද? එතකොට මම මෙතන 6 එකක් දැම්මොත්
6 එකක් දැම්මොත් එහෙම බලමු මේක මොකද වෙන්නේ කියලා. වෙන්නේ නැහැ කොහොමද? අන්න ඒක වින් කරා. හරිද? ඒතර එහෙම වින් කරන අවස්ථා තියෙනවා. දැන් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක තියෙන නිසා ඒක වින් කරවා කියලා හිතමුකෝ. හරිද? ඩොලර් 500ක්. ඩොලර් 100 දාලා 500ක්. ඒතර ඔයා එහෙම මේ ට්‍රේඩ් කරන්න යන්න එපා. මෙච්චර රිස්ක් ගන්න එපා. රිස්ක් එක අඩු වෙන අපි ගන්න ඕන. හරිද? ඒතර 6 එකක් දැම්මොත් එහෙම මේ අර කියන්නේ පැත්තම අපි ඒතර 6 ට්‍රේඩ්ස් දාන්නේ අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන අවස්ථාවක. 6 දැන් මම මේක පල්ලෙහාට යන රේට් මම මෙතන ගන්නම්. අපි මෙන්න මේක ගත්තා නම් අපිට ලේසි හොයාගන්න කොහෙද යන්නේ කියලා. ටික් එක දාලා. හරිද? දැන් මේ තැන් වලින් ට්‍රේඩ් මේ වගේ තැන් වලින් දැන් මම ඩවුන් යන අවස්ථාවක දැන් මේක මේ ගන්න ඩාට වස්ස අපි ඩවුන් එකක් දැම්මොත් අර ලෝ එකක් දැම්මොත් මේක වින් කරන්න පුළුවන්. හරිද? අපි මේ හයර් ට්‍රේඩ්ස් ගන්න ඕන ඒ කියන්නේ අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන වෙලාවක. හරිද? ඒ කියන්නේ මයිනස් එක දැන් මෙන්න අපි කියන්නේ මෙන්න මේක පහු කරලා ඉහළට යනවා කියන එකනේ. මේක නැතුව මෙතන ඉඳන් මේ දුර පහු කරලා අපි ට්‍රේඩ් එක දාවතන ඉඳන් පල්ලෙහාට එන්න ඉහළට යන්න කියලා. ඒතකොට ඒක වින් කිරීමේ සම්භාවිතය වැඩි. හරිද? අන්න වින් කරන්නේ. ඒක තේරුණානේ. ඒ කියන්නේ ඔයා කොයි මේලාවක මේකේ මෙතන මයිනස් දාලා මෙතන ලෝව ගන්න යන්න ප්ලස් දාලා 6 ගන්න යන්න බෑ. ඒක රිස්ක් එක වැඩි. එහෙම ගන්න පුළුවන්. දැන් වින් කරාට එහෙම ලොස් වෙන අවස්ථා තියෙනවා. හරිද? ඒක රිස්ක් එක අඩුවෙන් අපි ගන්න ඕන. අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන අවස්ථාවක වෙන්න මේ වගේ ඔයා මෙතන මයිනස් දාලා 6ස් තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ ඇයි මයිනස් බැරි එකක් කියන මේ බැරි එක මේ තියෙන්නේ. අපි කියන්නේ මේකෙන් ඉහළට යනවා කියලා. 6 ට්‍රේඩ් එකක් දානවා කියන්නේ. හරිද? අනිත් පැත්තට මෙතන ප්ලස් දාලා කියන්නේ දැන් මේක උඩට කියන මේ ඉර මේකෙන් පල්ලෙහා යනවා කියලා ට්‍රේඩ් එක. හරි දැන් මේක ලෝ එකක් දැම්මොත් මේක වින් කරන්න නැති වෙන්න පුළුවන් අයියේ. දැන් මෙන්න මෙතන ආවේ මේක අප් ට්‍රෙන්ඩ් එකකට තියෙන මේක පහු කරලා යන්න පුළුවන්. මෙතෙන්ට ආවා මේක පහු කරලා යන්න පුළුවන් සම්භාවිතයක් තියෙනවා. ඒක පහු කරලා යන්න තව මදි වෙයි. ගියොත් හරිද? තව ටුට්ටක් උඩට ගියා නම් යනවා ඒක. හරිද? අර දැක්කනේ. ඒතර ඒක වින් කරන්නේ නැහැ. හරිද? දැන් ඔයාලට තේරෙනවද මේක අපි මයිනස් දාලා මේක දැම්මම නම් අපි වින් කරනවා අනිවාර්යයෙන්ම. ඇයි මේක උඩට යන්නේ. උඩට යන්නේ. ඒතර පල්ලෙහා එන්නේ. අපි දන්නේ උඩට යන්නේ කියලා. ඒ වගේම තමයි මයිනස් එකෙත්. සෝරි මේක අනිත් පැත්ත. right. ඒතර අනිත් එක තමයි මේකේ අපි මෙතන මයිනස් බැරි එක තියලා මේක ලෝ එකක් දැම්මොත් එහෙම ඒක වෙන්න පුළුවන් සම්භාවිතය අඩුයි. හරිද? ඒ කියන්නේ මෙන්න මේ ඉර පහු කරගෙන පල්ලෙහාට එයි කියන එක වෙන්න පුළුවන් සම්භාවිතය අඩුයි. රිස්ක් එකක් හයි රිස්ක් එකක් තියෙනවා. right. ඒ ඔය දෙක තමයි තියෙන්නේ. ඒතර ඔයා මතක තියාගන්න ඕන 6 කියන මේ වගේ අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන අවස්ථාවක ඔයා කරන්න ඕන මෙන්න මෙතන ඔයා මයිනස් දාගෙන 6 ට්‍රේඩ්ස් ගන්න. ඊට පස්සේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන අවස්ථාවක මෙන්න මේ වගේ ඔයා ඩවුන් මෙතන ප්ලස් දාගෙන ඔයා ලෝ ට්‍රේඩ්ස් ගන්න. හරිද? ඔක තමයි මේකෙදි කරන්න ඕන. ඒතර මේකේ බැරි එක වැඩිම මෙන්න 0.9.5ක් විතර තියන්න. හරිද? ඒතර මේ තව අඩු වෙනවා කියන ගන්න. හරි ඒතර තව රිස්ක් එක අපි අඩු කරලා ගහන්නේ. මෙහෙම අපි මේ කෝටි ගණන් හොයන්න නෙවෙයිනේ මේකේ. හරිද? මේ යම්කිසි මට්ටම ගාණක් හොයාගන්න නේ. එතකොට මේකේ මේකවර මේ ගාලා කරන්න ඕනේ නැහැ. හරිද? ඒතර ඒක වින් කරා. ඒක ඩොලර් 100ක් දාලා තමයි 14 ගත්තේ. ඒතර ඔයා ඩොලර් 100ම දාන්න එපා. එහෙම මම මෙතන මේ ගන්න මේවා ඩෙමෝ සල්ලිනේ. හරි. ඊට පස්සේ ඒක ඉවරයි ඈ. ඔයාලා මේක මිනිත් ට්‍රේඩින් කරන්න පුළුවන්. ඉතින් අර විදිහම තමයි මිනිත්තු මෙතන දාලා ඔයාලා මිනිත්තු 2.2 කියලා දාලා මේක යන්නේ කොහටද කියලා බලලා ඔයාලා දාන්න බලන්න. ඩවුන් එකක් දැම්මොත් මිනිත්තු 2ක් ඇතුළත මොකද වෙන්නේ කියලා මෙතන පෙන්නනවා. හරිද? ඒ කියන්නේ මේ බැරි එක මේ මිනිත්තු 2 ඇතුළත පහු කරන්න ඕන. ලෝ පැත්තට යන්න ඕන. right. මම දැන් මේ ප්ලස් එකක් ඒකෙන් පල්ලෙහා තියෙන්න ඕන. මේක පල්ලෙහාට යයි වගේ. හරි කොළ පාට වෙන පල්ලෙහාට යනවා. ඒතර මේකෙත් ඔයාලා මගදී අයින් වෙන්න පුළුවන්. මම නම් කියන මගදී අයින් වෙනවට වඩා ගොඩක් වෙලා ට්‍රේඩ් එක තියන්න. හරිද? ඔයාලට අන්ෂුවර් වගේ නම් උඩහට අයි කියලා වගේ හිතන වෙන පටස් ගාලා සෙල් එකක් දෙන්න. සෙල් එකක් දුන්න පස්සේ ඔයාලට ඩොලර් 16ක් ඇවිල්ලා ඒ කියන්නේ ඔයාලට 100 දැම්මම පස්සේ ඩොලර් 95 ගණක් එනවනේ. දැන් මෙතන සෝරි 100 දැම්මට පස්සේ දැන් ලෝ එක දැන් ඩොලර් 58 ප්‍රොෆිට් වෙනවනේ. ඒක 58ම එන්නේ නැහැ. ඩොලර් 16ක් ගණක් තමයි එන්නේ. හරිද? ඒ කියන්නේ
ඒ ට්‍රේඩ් එකේ ඒ වෙලාවේ මට්ටම අනුව. හරිද? ඒක higher lower. ඊට පස්සේ මේක තව තියෙනවා touch no touch. හරිද? touch no touch එක තියෙනවා. මෙතෙන් touch no touch අපිට කරන්න පුළුවන්. touch no touch එක අර විදිහම තමයි මේකෙදි මේ වගේ බැරි එකක් තියෙනවා. මෙන්න මේක touch කියලා ලැබුවොත් එහෙම මේක touch වුණොත් අපිට $173 profit එක හම්බ වෙනවා. no touch කියලා කිව්වොත් එහෙම අපිට ඒක කියන්නේ අපි no touch කියලා කියන මෙන්න මේ බැරි එක touch කරන්නේ නැහැ කියලා දෙන්නේ. ඒ කියන්නේ මිනිත්තු දෙකක් තුල මම මේක මිනිත්තු ගණන් දැම්මේ. මිනිත්තු එක රිලීස් එකක් දෙන්නේ නැහැ. මම මෙතන ටික් දාගන්න. මම කියනවා මම no touch එකක් දානවා. ඒ කියන්නේ මෙන්න මේ බැරියර් එක ටච් කරන්නේ නැහැ කියලා දෙන්නේ. හරිද? විනාඩි තප්පර 5ක් තුල. මම ටච් කරා. ටච් කරපු නිසා මම ලොස් වුණා. මම ටච් කියලා එකක් දුන්නොත් එහෙම බලන්න මොකද වෙන්නේ කියලා. තප්පර 5ක් තුල මම කියන මෙන්න මේක ටච් වෙනවා කියලා. අන්න ඒක ටච් වුණා. ටච් වුණ නිසා මම වින් කරා. හරිද? ඒතර මේ බැරියර් එක ටච් කරනවද නැද්ද කියන එක තමයි මෙතන දෙන්නේ. ඒතර මේකෙත් අර වගේම තමයි බැරියර් එක ප්ලස් සහ මයිනස් විදිහට ඔයාලට දාගන්න පුළුවන්. දැන් මෙතන මයිනස් දැම්මොත් මේක පල්ලෙහාට එනවා. ඒතර මම මේකේ මම ටච් එකක් දුන්නොත් එහෙම ඒතර ටච් එකක් දෙනවා නම් හැම වෙලාවෙම බැරි එක ළඟින් තමයි අපි තියාගන්න ඕන. හරිද? ඒක නෝ ටච් වෙන්නේ. ටච් උන්නේ නැහැ. ඒක ලොස් වෙනවා. right. අපි මෙතන දැම්මොත් එහෙම ටච් එකක් ඒ කියන්නේ මේක මයිනස් දාලා දෙන. ඒතර මේක ඩවුන් වෙන අවස්ථාවක අපි දැම්ම නම් ටච් එකක් ඒක වෙන්න පුළුවන්. දැන් මේක අප් ට්‍රෙන්ඩ් එකකනේ තියෙන්නේ. ඒතර අප් ට්‍රෙන්ඩ් එක තියෙන අවස්ථාවක ඔයා දාන්න ඕන මෙතන ප්ලස් දාලා තමයි ටච් දෙන්න ඕන. එතකොට ඒ කියන්නේ ඉහළට යන්නේ මාකට් එක ඉහළට යන්නේ. එතකොට මේක ටච් කියන සම්භාවිතය වැඩිනේ. දැන් එහෙම නැතුව අපි පහළ තියෙන එකක් දැම්මොත් ඒ මයිනස් දාලා පහළට යන්නේ. එතකොට ඒ පහළට ගිහිල්ලා ඒක ටච් කියන සම්භාවිතය අඩුයි. හරිද? මේක ටච් උනේ නැහැ. එතකොට මේ මම කියන්නේ මේ ට්‍රේඩ් එක තියරි. හරිද? මම මේක දැන් කිසිම දෙයක් හිතන්න බලන්න මේ දාන්නේ. මේකේ අර වගේම තමයි ඔයාලට මේක වැඩි කරගන්න පුළුවන් බැරි එක. හරිද? බැරි එක වැඩි කරන තරමට ඔයාලට මේකේ ටච් එකේදී ගෙවනවා. අපි එක දාමුකෝ. එක දාන්න දෙන්නේ නැහැ. දෙක පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ ළඟින්ම දාලා ටච් එක. ඒ ළඟ වෙන තරමට අපිට ගෙවනවා අඩුයි. ටච් වෙන්න පුළුවන් ඒක. right. මෙන්න මේක ඔන්න ටච්. ඒකත් දාමු. මම ආයෙ ටච් එකක් දුන්නේ. මෙන්න මෙතනින්. අන්න ටච් වුණා. ටච් වුන නිසා බැරි එක ටච් වුන නිසා වින් කරා. දැන් මේක ඉහළ පැත්තට යනවා අපි දාන්න ඕන ප්ලස් දාලා ටච් දෙන්න ඕන. ඒකත් වින් කරා. ඒතර ඩවුන් ට්‍රෙන්ඩ් එක ගන්න තියෙන මෙතන මයිනස් දාලා තමයි ටච් දෙන්න ඕන. ඒතර ඔයා මේකෙදි ටච් නෝ ටච් දෙකම යූස් කරන්න පුළුවන්. ඒතර නෝ ටච් යූස් කරනවා නම් ඔයා බැරි එක වැඩි කරන්න ඕන. ඒ කියන්නේ අපි ටච් කරන්නේ නැහැ කියලා දෙන්නේ. දැන් මෙතන ප්ලස් දාලා අපි නෝ ටච් එකක් දෙනවා නම් අපි බැරි එක වැඩි කරන්න ඕන. වැඩි කරලා මේක අප් එකේ නම් යන්නේ. අපි දෙන්න ඕන නෝ ටච් එක. සෝරි මෙතන අප් එකක් නේ යන්නේ. මෙතන මයිනස් දාලා අපි දෙන්න ඕන නෝ ටච් එකක්. ඒ කියන්නේ මේ ඉහළට යන්නේ. ඉහළට යනවා කියලා කියන්නේ පල්ලෙහාට එන්නේ නැති ඊවීම සම්භාවිතය අඩුයිනේ. හරිද? මේක අප් ට්‍රෙන්ඩ් එකකට අප් ට්‍රෙන්ඩ් එක තියෙන අවස්ථාවක අපි නෝ ටච් දෙන්න ඕන බැරි එක වැඩි කරලා. ඇයි මේක ඉහළට යන්නේ? මාකට් එක ඉහළ පැත්තට ගමන් කරන්නේ. ඒ හින්දා. හරිද? ඊට පස්සේ අනිත් පැත්ත තමයි මේක අපි ප්ලස් දාලා ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන අවස්ථාවක ප්ලස් දාලා අපි නෝ ටච් දෙන්න පුළුවන්. ඇයි ඒ? ඩවුන් ට්‍රෙන්ඩ් එක කියන පහළට යන්නේ. එතකොට මේ ප්ලස් ඉහළ තියෙන බැරි එක ටච් කිරීම සම්භාවිතව අඩුයිනේ. ඒ කියන්නේ ටච් කරන්න පුළුවන් හැකියාව අඩුයි. හරි? ඒ විදිහට. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ
matches differs even odd or under. මම ඒක ඊළඟ වීඩියෝ ක්ලිප් එකේ දාන්නම්.